World Heritage ගැන කතා කරන්නේ. ඒ ටියුට් එකට එන්න. හරි මම දැන් මේකෙන් ඔක්කොම කියනවා නෙමෙයි ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලා තේරෙනවනේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. එහෙනම් අපි ටිකක් හරි කතා කරමු. එන්න මාතෘකාවට what to visit in Sri Lanka. What to visit in Sri Lanka කියන්නේ මොනවද බලන්න තියෙන්නේ ලංකාවේ? 8 UNESCO World Heritage Site. මං ගිය සතියේ කිව්වා අපි comprehension 1 එකේ ශ්‍රී ලංකාව ගැන කතා කරද්දි කිව්වා World Heritage කියන්නේ මොනවද? ලෝක උරුම. ලෝක උරුම. World Heritage Site කියන්නේ ස්ථාන. World Heritage Site. World Heritage Site ගැන තමයි අද අපි කතා කරන්නේ. Sri Lanka known as the teardrop of India. Sri Lanka known as හඳුන්වනවා known as the teardrop of India. ආසියාවේ කඳුළු බිඳුව කියලා. සිංහලෙන් ලියාගන්න දන්නේ නැති ඒවා ටික. Sri Lanka known as the teardrop of India. ඉන්දියාවේ ආසියාවේ නෙමෙයි sorry. ඉන්දියාවේ කඳුළු බිඳුව කියලා කියනවා. Is a small but ගොඩක් පොඩි but නමුත් Amazon Island Amazon විස්මයජනක island දූපතක් with ancient history පැරණි ඉතිහාසය and rich culture පොහොසත් සංස්කෘතිය rich culture. There are 8 remarkable World Heritage designed by UNESCO. There are 8 අටක් තියෙනවා remarkable අමරණීය remarkable මැකිය නොහැකි World Heritage design World Heritage remarkable World Heritage කියන්නේ දැන් දන්නවනේ World ඔව් ලෝක උරුම. designated by UNESCO. UNESCO සංවිධානය විසින් නම් කරලා තියෙන ලෝක උරුම 8ක් ලංකාවේ තියෙනවා. හරි. උන්ගෙන් පළවෙනි එක. Ancient city of Sigiriya. Ancient city පුරාණ නගරයක් of Sigiriya. Sigiriya also called the Lion Rock. සිංහයාගේ ගල. සිංහයාගේ ගල. සිංහ ගල. කියන්නේ rock ගල කන්ද. rock ගල ගල්. සිංහ ගල. The Lion Rock. සිංහ ගල. Sigiri also called සීගිරියට කියනවා තව නමක් මොකද්ද? The Lion Rock. සිංහ ගල. Is what the Rock Fortress. Rock Fortress ගල් බලකොටුව. Rock කියන්නේ ගල්. Fortress කියන්නේ බලකොටුව. Fortress and Palace. Palace කියන්නේ රජමාලිගය. Constructed by ගොඩනගලා තියෙන්නේ by King කාශ්‍යප. කාශ්‍යප රජතුමා විසින්. At the end of අවසානයේ 5th century පස්වන සතවර්ෂයේ අවසානයේදී තමයි හදලා තියෙන්නේ. century කියන්නේ ශතවර්ෂය. King Kashif. හරිද? දන්නේ තියාගන්න. A gateway කියන්නේ තොරටුව. A gateway is
built in the form of an ගල් මොකද්ද මේ සීගිරියේ දොරටුව. A gateway is built in the form. form කියන්නේ ආකාරයෙන්. මොන ආකාරයෙන්ද බලමු. form කියන්නේ ආකාරයෙන්. enormous lion. enormous කියන්නේ මොකද්ද? දෙවන්ත, විශාල. විශාල සිංහයෙක්ගේ ආකාරයෙන්. දොරටුව හදලා තියෙන්නේ විශාල සිංහයෙක්ගේ ආකාරයෙන්. hence ඒ හින්දා the name Lions Rock. අන්න ඒ හින්දා තමයි මේකට සිංහගල කියලා තියෙන්නේ. ඇයි එහෙනම් මේකට සිංහගල කියලා තියෙන්නේ? හේතුව මොකද්ද? ඒකේ ආකාරයෙන් තියෙන දොරටුව. අන්න හරි දොරටුවේ දොරටුව තියෙන. සිංහයෙක්ගේ ආකාරයට තියෙන නිසා. A gateway is built in the form of an enormous lion. ඒක තමයි හේතුව. අන්න ඒ හින්දා තමයි Lions Rock කියලා කියන්නේ. The palace on the flat. The palace කිව්වේ රජමාලිගය. On the flat top of this rock. මේ ගල් තලාවේ උඩ තියෙන්නේ is decorated with colorful frescoes. Frescoes කියන්නේ බිතු සිතුවම්. Colorful කියන්නේ වර්ණවත්. Decorated කියන්නේ සැරසිලා තියෙනවා. නැත්නම් සරසලා තියෙනවා. මේ ගල් බලකොටුවේ ගල් බලකොටුව සරසලා තියෙනවා ෆ්‍රෙස්කෝස් වලින්. ඒ කියන්නේ බිතු සිතුවම් වලින්. Which are probably සීගිරිය's most popular attraction. අන්න ඒ හින්දා තමයි මේ සීගිරියට කට්ටිය ආකර්ෂණය වෙලා තියෙන්නේ. ඒක තමයි ප්‍රසිද්ධ. attraction කියන්නේ ආකර්ෂණය වෙනවා. most popular කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ. සීගිරිය is famed for. famed කියන්නේ famous කියන එකටම තව සමාන පදයක්. famed කියන්නේ ප්‍රසිද්ධ. සීගිරිය is famed for owning some of the oldest landscape garden in the world. ඒ කියන්නේ සීගිරිය ප්‍රසිද්ධ වෙලා තියෙනවා oldest landscape කියන්නේ පැරණි landscape කියන්නේ තනිතලා බිමක් සහිත garden එකක්. මේ ගල් බලකොටුවේ උඩ තියෙනව නේද garden එකක්. ඔව්. අන්න ඒ හින්දා ප්‍රසිද්ධ වෙලා තියෙනවලු. In the world and mirror wall. mirror wall මොනවද කියලා තියෙන්නේ. That has verses dating from. And the mirror wall කියන්නේ ඒකේ මතු පිට කණ්ණාඩිය බිත්ති තියෙන්නේ. මතු පිට බිත්ති ටික. mirror wall. ඔව්. That has verses dating. verses කියන්නේ කුරුටු ගීත. verses dating එතකොට from. mirror wall කියන්නේ බිත්ති. බිත්තිවල කුරුටු ගීත. බිත්තිවල කුරුටු ගීත. verses dating from as early as the 8th century. 8 වන ශතවර්ෂයේ තමයි මේ එතකොට මේ කුරුටු ගීත හැම ලියලා තියෙන්නේ. බිත්තිවල කුරුටු ගීත ලියලා තියෙනවලු 8 වෙනි ශතවර්ෂයේ. හරි. ඔන්න දැන් එතකොට ආයෙ පාරක් ඕකට ඔය පොඩි ඡේද දෙක කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්න. මේ ප්‍රශ්න වලින් අහනවා what is the another name for සීගිරිය?
සීගිරියට කියන තවත් නමක් කියන්න. The raindrop. Who was the constructor of සීගිරිය? කවුද සීගිරිය හැදුවේ කවුද? What is the shape of gateway of සීගිරිය? සීගිරි දොරටුවේ මොන ආකාරයෙන්ද තියෙන්නේ? What are the Pinhead. decorations of the palace on the flat top of this rock? මේ රජ මේ මාලිගාවේ තියෙන මොනවද වගේද ඩෙකරේට් කරලා තියෙන්නේ? මේ උඩ top එක Vitu situan. විතු සිතුවම් වලින් උත්තර හොයලා ලියන්න. So what is Maliwa. ආලියුවද? What is සීගිරිය famed for? මොනවටද තව සීගිරිය ප්‍රසිද්ධ? උත්තර ලියලා ගේන්න එහෙනම්. එහෙනම් මම මේ ඡේද ටික විතරයි කරන්නේ. ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඊළඟට එන්න sacred city of අනුරාධපුර. sacred කියන්නේ පූජනීය. Pujan. පූජනීය නගරය of අනුරාධපුර. Anuradhapura is the cradle of ancient Sri Lankan. sacred කියන්නේ පූජනීය. cradle කියන්නේ තොටිල්ල. Totilla. තොටිල්ල. Anuradhapura is the cradle of ancient Sri Lankan civilization. ඒ කියන්නේ civilization කියන්නේ අපේ ගත්තොත් මොකක්ද අපි කියන්නේ ශිෂ්ටාචාරය. අපි මේකට මේ අනේ මිස් මට ඒ ඡේදෙ මුලින් ඉඳන් කියා දෙන්න. අනුරාධපුරේ The Anuradhapura is the cradle of the මේ අනුරාධපුරය කියන්නේ මෙන්න මේ ටික තමයි the cradle of ancient Sri Lankan civilization. ඒ කියන්නේ අනුරාධපුරය කියන්නේ ලංකාවේ ශිෂ්ටාචාරයේ තොටිල්ල. අන්න අනුරාධපුරයට කියන තවත් නමක්. ලංකාවේ ශිෂ්ටාචාරයේ තොටිල්ල. cradle කියන්නේ තොටිල්ල. Cradle. Totilla. ශිෂ්ටාචාරය civilization කියන්නේ ශිෂ්ටාචාරය. The cradle of the ancient Sri Lankan civilization and the sacred center. sacred කියන්නේ පූජනීය කේන්ද්‍රීය මධ්‍යස්ථානය. නැත්නම් sacred කියන්නේ පූජනීය, center කියන්නේ මධ්‍යස්ථානය. පූජනීය මධ්‍යස්ථානය. of the islands Buddhism. ලංකා දූපත් වාසීන් එහෙම නැත්නම් බුද්ධ ආගම අදහන අයගේ පූජනීය මධ්‍යස්ථානය. The sacred center. එතකොට අපි අනුරාධපුරයට කියන නම් කීපයක් අපි මෙතන කියුණා. The sacred center of islands Buddhism. ආය අපි කිව්වා. The cradle of ancient Sri Lankan civilization. ශිෂ්ටාචාරයේ තොටිල්ල කියලා. හරි. There are some මෙන්න මේවා තියනවාලු අනුරාධපුරේ මොනවද? Some well preserved ruins. Ruins කියන්නේ නටබුන් of ancient places. පැරණි රජමාලිගා නටබුන් තියනවලු අනුරාධපුරේ. ruins කියන්නේ නටබුන්. ancient palace අපි කලිනුත් කතා කරා රජමාලිගා. monasteries කියන්නේ ආරාම. monasteries කියන්නේ ආරාම. monument කියන්නේ ස්මාරක. attracting visitors to explore. explore කියන්නේ ගවේෂණය කරන්න. Monuments කියන්නේ මොකද මිස්? monument කියන්නේ ස්මාරක. Attraction. ආරාම. monument කියන්නේ ස්මාරක. කණු ගල් කණු ස්මාරක.
attracting visitors to explore. visitors රට ගවේෂණය කරන්න ඔන්න ඔය දේවල් අනුරාධපුරේ තියෙනවලු. It also contained the holy 2000 years old bow tree. මෙහි තියෙනවලු holy කියන්නේ පූජනීය. holy පූජනීය බෝ ගහක් අවුරුදු 2000ක් පරණ. holy කියන්නේ පූජනීය. grown from a sapling of sapling කියන්නේ අංකුර. අංකුරේ ඉඳන් වැඩිලා එන. දැන් අපිට ලංකාවට ගෙනල්ලා තියෙන්නේ බෝධි අංකුරයක්නේ. දැන් ලොකුයක් වුණාට ගෙනල්ලා තියෙන්නේ අංකුරයක්. from a sapling අංකුරේ සිට of the Bodhi tree. under which මේ ගැන තව විස්තර කරනවා. The Lord Buddha attained enlightenment. Lord Buddha ගෞතම බුදුන් වහන්සේ attained enlightenment බුද්ධත්වයට පත් වුණා. enlightenment බුද්ධත්වයට පත් වුණා. attain කියන්නේ නගා කරගත්තා. enlightenment කියන්නේ බුද්ධත්වය. බුද්ධත්වයට ළඟා කරගත්තා මෙන්න මේ බෝගහ යට ඉඳලා. enlightenment බුද්ධත්වය. This ancient city is renowned. renowned කියන්නේ නැවත ප්‍රතිසංස්කරණය කරනවා. is renowned as one of the world's major archaeological site. මේ renowned ප්‍රතිසංස්කරණය කරනවා one of the එකක් ලෙස මොකද්ද major ප්‍රධාන major කියන්නේ ප්‍රධාන archaeological site පුරාවිද්‍යාත්මක බිමක්. archaeological site archaeological site කියන්නේ පුරාවිද්‍යාත්මක බිමක්. both the most unearthed Buddha relic according to the historical record. බුද්ධා relics කියන්නේ මොකද්ද? බුද්ධා relics බුදුන් වහන්සේගේ ධාතු. බුද්ධා relics අපි temple of truth relic කියලා කියන්නේ දළදා මාලිගාවට. බුද්ධා relics කියන්නේ එතකොට ධාතු. බුදුන් වහන්සේගේ ධාතු. එතකොට මේ මොකද්ද? මේ බෝට්‍රී එක බුදුන් වහන්සේට දව් කරපු බෝධි වෘක්ෂය ගැන තමයි කියන්නේ. according to the historical record. historical record කියන්නේ මොකද්ද? ඉතිහාසයේ සමාන වෙලා තියෙන විදිහට. හරි ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා what is the sacred center of the island Buddhism? මොකද්ද පූජනීය මධ්‍යස්ථානීය බෞද්ධයන්ගේ? how many years old මේ බෝට්‍රී එකට මේ පැසේජ් එක අනුව මේ පැසේජ් එක අනුව බෝට්‍රී එකට වයස කීයද?
What is the special thing of Botry? මේකේ විශේෂත්වය මොකද්ද මේ බෝට්‍රී එකේ? ඒතර මේ බෝට්‍රී එකේ විශේෂත්වය තමයි ලෝඩ් බුද්ධට බුද්ධත්වයට පත් වෙන්න උදව් කරපු බෝගා. ඒතර ඒක ලියන්න ඕනේ. The Lord Buddha attained enlightenment under this tree. ඊළඟට එන්න ancient city of Polonnaruwa. Polonnaruwa is the second most ancient of Sri Lanka's kingdom. පොළොන්නරුව තමයි දෙවැනි ප්‍රධාන රාජධානිය. කින්ඩම් රාජධානිය. Polonnaruwa is the second most ancient of Sri Lanka's kingdom. දෙවන රාජධානිය. After the first capital of Anuradhapura. First capital එක මොකක්ද එහෙනම්? අනුරාධපුර. First එක තමයි අනුරාධපුර. දෙවෙනි එක තමයි පොළොන්නරුව. It's ඔන්න ඒකේ තියෙන දේවල් කියනවා පොළොන්නරුවේ තියෙන දේවල්. Fabulous art. අපූර්ව චිත්‍ර. Fabulous art. අපූර්ව චිත්‍ර. Splendid medieval architecture. Splendid medieval architecture කියන්නේ මොනවද? විශිෂ්ට. Splendid කියන්නේ විශිෂ්ට. Medieval කියන්නේ මධ්‍යකාලීන. Architecture කියන්නේ මොනවද අපි architecture කියන්නේ? සිංහලෙන් මොකද්ද කියන්නේ ඒකට? මොකද්ද? ගෘහ නිර්මාණනේ. ගෘහ නිර්මාණ ශිල්ප. විශිෂ්ට මධ්‍යකාලීන ගෘහ නිර්මාණ ශිල්ප. මොන පොළොන්නරුවේ තියෙන ඒවා. Fabulous art. අපූර්ව චිත්‍ර. Splendid medieval architecture කිව්වේ විශිෂ්ට මධ්‍යකාලීන ගෘහ නිර්මාණ ශිල්ප. Great irrigation. විශිෂ්ට වාරිමාර්ග. Facilities කියන්නේ වාරිමාර්ග භාසුකම්. Irrigation facilities and green environment. හරිත පරිසරයක්. Present a unique පොළොන්නරුව to travelers. මෙන්න මේවා පොළොන්නරුවේ travel කරන අයට බලා ගන්න පුළුවන්ලු. Besides මේ හැරුණාම මොන තවත් ඒවා කියනවා. The ancient city of Polonnaruwa is considered සලකනවා one of the best planned archaeological relic site in Sri Lanka. considered කියන්නේ මොකද? Consider සලකනවා. Consider සලකනවා. Planned archaeological relic site කියන්නේ plan කියන්නේ සංවිධානාත්මක නැත්තම් හොඳම best කියන්නේ මොකක් හරි දෙයක් අපි plan කරලා කරන්නේ. කියන්නේ හරියට ලස්සනට වැඩේ කරනවට අපි කියන්නේ plan කරලා කරනවා කියලා සංවිධානාත්මකව. එතකොට මේ පොළොන්නරුව අපි කලකනවලු plan කරපු archaeological relic site කියලා. ඒ කියන්නේ පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් කියලා. ශ්‍රී ලංකාවේ. Including the Brahmanic monument. Brahmanic monuments කියන්නේ අර බ්‍රාහ්මණයෝ හිටියේ ඉස්සර ලංකාවේ බුද්ධාගමට අමතරව
බ්‍රාහ්මණ කට්ටියක් හිටියේ ඉන්දියාවේ. ඒ වගේ ලංකාවෙත් ඉඳලා තියෙනවනේ බුද්ධ ආගම එන්න කලින්. දෙමළ ඔව්. ඔය ඒකනේ පොළොන්නරුවේ රජමාලිගාවල් හදලා තියෙන්නේ ශිව දේවාල වගේ. අර මොකද්ද? දෙමළා යන්නේ කෝවිල් වලට. ඒතර ඔයගොල්ලන්ගේ තියෙන්නේ චෛත්‍ය වගේ උඩට උඩ. චෛත්‍ය වෙනුවට ඒගොල්ලෝ හදලා තියෙන්නේ මොනවද? කෝවිල අර උඩට යන්න ත්‍රිකෝණ වගේ හැදිලා තියෙනවද දැකලා තියෙනවද? ඔව්. අන්න ඒ වගේ බ්‍රාහ්මණික් මොනියුමන්ට් කියන්නේ පොළොන්නරුවේ තියෙනවලු. අන්න ඒ වගේ මොනියුමන්ට් ස්මාරක. බ්‍රාහ්මණික් කියන්නේ ඒවා. අර බ්‍රාහ්මණ කට්ටිය වැඳ පුදාගත්ත දේවල් ඒ වගේ සලකුණු මොනියුමන්ට් කියන්නේ ස්මාරක ඒව තාම තියෙනවලු. built by කොලාස් ඔය කියන්නේ ඔය හදපු කෙනෙක්ගේ නම කොලාස් කියන්නේ. and the මෙන්න මේ බ්‍රාහ්මණික් මොනියුමන්ට් හදපු කෙනා තමයි මේ කොලාස් කියන්නේ. කොලාස් and the monumental ruins of garden city. පොළොන්නරු නගරය හදලා තියෙනවලු මේ රුයින්ස් එක. රුයින්ස් කියන්නේ මේ ස්මාරක නටබුන් එක. ඒ කියන්නේ ඒ කාලේ දැන් නටමුන්. හැබැයි ඒ කාලේ මේ සිටි එක හදලා තියෙනවා constructed by පරාක්‍රම බාහු 1. මේ පරාක්‍රම බාහු එක කියන රජතුමා හදලා තියෙනවා in the 12th century 12 වන ශතවර්ෂයේ. හරි. ඔය එතන ප්‍රශ්න ටිකක් තියෙනවා. What is the first and second capital of Sri Lanka? First capital එක මොකද්ද? Second capital එක මොකද්ද? What are the unique things in පොළොන්නරුව to traveler? පොළොන්නරුවේ ගියාම travel කෙනෙකුට කියන්නේ බලන්න යන කෙනෙක්ට මොනවද දකින්න පුළුවන් විශේෂ දේවල්? ඊළඟට අහනවා who is the famous king පොළොන්නරුවේ? පොළොන්නරුවේ 12 වන ශතවර්ෂයේ හිටපු ප්‍රසිද්ධ රජතුමා කවුද? ඔන්න ඔය ප්‍රශ්න ටික අහනවා. ඊළඟට අපි කතා කරමු sacred city of Kandy. sacred කිව්ව පූජනීය. Kandy is generally recognized as Sri Lankan cultural capital. ශ්‍රී ලංකා කල්චරල් කැපිටල් කියන්නේ සංස්කෘතික අගනගරය. දැන් අපි ඒක නගරවලට එක එක නම් කිව්වා. ආපහු පාරක් කියවලා බලන්න. රචනා ලියන්න එහෙම වගේම ඉතින් සාමාන්‍ය දැනීමටත් හොඳයි. Candies generally කියන්නේ සාමාන්‍ය. recognize හඳුන්වනවා as Sri Lanka's cultural capital. සංස්කෘතික අගනගරය. and home to the temple of the tooth relic of Lord Buddha. දන්ත ධාතුන් වහන්සේගේ නිවාසය. Temple of the tooth relic. දළදා මැදුර. හෝම් කියන්නේ නිවසනේ. ඒතර දළම අපි තියෙන තැනකට අපි සාමාන්‍ය නිවස කියලානේ කියන්නේ අපි ඉන්න තැන කියලා. එතකොට දන්ත ධාතුන් වහන්සේ ඉන්න දිහාවට තමයි මේ කැන්ඩි වල තමයි තියෙන්නේ. One of the Sri Lanka's holiest shrines. holiest මම හෝලි කියන වචනේ කිව්වා. හෝලි කියන්නේ පූජනීය. මතකද? ඔව්. shrine කියන්නේ සිද්ධාස්ථාන. එතකොට ලංකාවේ holiest shrines කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා සිංහලෙන් කියනවා නම් මේකට මේ holiest shrines කියන්නේ මේ මුදුන් මල්කඩ. ලංකාවේ මුදුන් මල්කඩ. holiest කියන්නේ ප්‍රධානම සිද්ධාස්ථානය කියලා හඳුන්වන්නේ මේ නුවර දළදා මාලිගාව. holiest shrines මුදුන් මල්කඩ.
if you visit the city in July or August, අපි ජූලි හෝ අගෝස්තු මේ නගරේ බලන්න යනවා නම් you can experience කැන්ඩි ඇසළ පෙරහැර. අපිට අත්දැකීමක් ගන්න පුළුවන් කැන්ඩි ඇසළ පෙරහැර. නුවර ඇසළ පෙරහැරේ අත්දැකීම අපිට ගන්න පුළුවන් ජූලි හරි අගෝස්තු හරි මාසවල ගියොත්. And annual ritual of the Sacred Tooth Temple. annual annual කියන්නේ වාර්ෂික. වාර්ෂික චාරිත්‍රයක් මේකනේ. hmm, රිටුවල් කියන්නේ මේ චාරිත්‍ර වාර්ෂික චාරිත්‍රයක් මේ ඇසළ පෙරහැර තියෙන එක. හරි. ඊළඟ in addition ඊට අමතරව Kandy is a city set in the forest hill and surrounded by tea plantation. මේ Kandy නගරය නුවර නගරය set in forested hill ඒ කියන්නේ කඳු තියෙන්නේ කැලෑත් එක්ක surrounded by the tea plantation. තේවත් ඒ වගාවන්ගෙනුයි කැලෑ වට වෙලා තියෙන්නේ. තියෙන කඳු වලින් තමයි මේ නගරේ වට වෙලා තියෙන්නේ. As one of the most beautiful city in Sri Lanka, one of the most beautiful කියන්නේ ශ්‍රී ලංකාවේ නගර වලින් තවත් ලස්සන නගරයක් තමයි ඉදර නුවර කියලා කියන්නේ. It is famous for its scenic beauty and rich cultural value. Scenic beauty කියන්නේ අපි scenery කියන්නේ සාමාන්‍ය දර්ශන. ඒ දර්ශනවල ලස්සන සහ rich cultural value කියන්නේ මේ පෝසත් සංස්කෘතික අගයක්. හින්දා තමයි මේ නුවර අපිට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න අහලා තියෙනවා ලංකාවේ කල්චරල් කැපිටල් එක මොකක්ද? ඊළඟට අහලා තියෙනවා මොන ප්ලේස් එකද කැන්ඩි වලට ප්‍රසිද්ධ සහ මොන මාසවලද බලන්න යන්න හොඳ නුවර. මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. අපි හතරක් කතා කරා. ඊළඟ හතර අපි වෙනම දවසක කතා කරනවද? වෙනම දවසක කතා කරමුනේ. අපි හතරක් කතා කළානේ. දැන් අනිත් ඒවා පුළුවන් නම් ලියන්න. මම පොඩි එකක් අරන් කතා කරන්න. එන්න මෙතෙන්ට සිංහරාජ. Translated as Kingdom of the Lion. සිංහයන්ගේ රාජධානිය. Singharaja Forest Reserve is an important national park of Sri Lanka. වැදගත් ජාතික වනෝද්‍යානයක් නේ. National Park ජාතික වනෝද්‍යානයක්. Sri Lanka and has been declared කියන්නේ වෙන් කරලා තියෙනවා. declared වෙන් කරලා තියෙනවා. ඔය biosphere reserve ජෛව විවිධත්ව biosphere reserve due to කියන්නේ මොකක් නිසාද කියනවනම් එයි මේක වෙන් කරලා තියෙන්නේ due to its significance කියන්නේ වැදගත්කම to the island's ecosystem දූපතේ ජෛව විවිධත්වයට ecosystem biosphere reserve ජෛව විවිධත්ව significance වැදගත් ecosystem පරිසර පද්ධතිය ලංකාවේ පරිසර පද්ධතියට වැදගත් වෙන හින්දා තමයි මේක වැදගත්.
ඒ හින්දා තමයි මේක මේ වෙන් කරලා තියෙන්නේ. ජෛව විවිධත්ව පද්ධතියක් හැටියට. Sinharaja is the country's last undisturbed area. ඒ කියන්නේ නොඉඳුල් ප්‍රදේශයක් කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු ඒවට අත තියලා නැහැ. ඒ කියන්නේ ගස් කපලා, කැලෑ කපලා එහෙම නැහැ. ඒකයි කියන්නේ undisturbed area කියලා. of primary tropical rainforest. rainforest වැසි වනාන්තරයක්. tropical කියන්නේ නිවර්තන. ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරයක්. primary tropical rainforest and home to an කියන්නේ නිවස් වෙලා තියෙනවා. abundance of rare. abundance කියන්නේ බහුලත්වය. බහුලයි. of rare endemic species කියන්නේ endemic කියන්නේ මේ මොකද වඳ වී වෙමින් යන වඳ වීමේ තර්ජනයට ලක්වන දුර්ලභ ගණේ. අන්න හරි දුර්ලභ ගණයේ. හරි. including mammals, butterflies, bird, fish, reptiles and amphibians. ඒගොල්ලෝ තමයි මේ සිංහරාජේ ඉන්නේ. amphibian කියන්නේ උභයජීවීන්. හරි එහෙනම් ඔයාලා ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. අනිත් ඒවාත් පුළුවන් නම් කියවලා ලියන්න. මට මේ ලියලා ගෙනත් දෙන්න.